Hero Production. Tama, pwede niya ako. Wala lagi. කොල්ලෝ නැගිටහන් දැන් හොඳටම රවල් වෙලා තියෙන්නේ. අපෝ නිදාගන්න දෙන්න පුයේ පාඩම් කරලා ඉන්නේ. නැගිටපන් මම බලහන්කො දැන් කීයද වෙලාව 12:00මාරත් වෙලා. තාමත් බුදි. නැගිටපන් දැන් ඇති දැන්. දැන් උඹ ඊරා පාඩම් කරාද? මම පාඩම් කරා. තාත්තා මොකද කරේ? ඔබ දැන් මගෙන් මොකද කරේ කියලා අහන්නේ. දැන් ඔබ මූණ හේදුවද? ඵලයන්. Hey! හැමදාම පන්ති ගිය මම බඩු මේ තාත්තා සියයටින් එන්න. දීලා ගෙදර යන්නේ. නිකන් එකකින් එන්න ගියෙත් නෑ ගොඩ කාලේ. මන්ට එනවද? තාත්තා එන්න. මම දෙන්න පාඩම් මගේ හොඳ තාත්තා. හරි බඩ ගන්න. සෙනේස් පුතා නෑ කොල්ලෝ. ඒ කොහෙද ගියේ? කොල්ලට මේ ෆෝන් එකක් කරන් දුන්නා මේ ෆොටෝ ගහන්න කියලා කොල්ලෝ කට්ටියත් එළියා උඩහ පැත්තට. මොකද්ද ෆෝන් එක? මොනවද දන්නේ නැහැ ෆෝන් එක මේ ඇපල්ද පැපල්ද මන් දන්නේ නැහැ. ඒවයි ෆෝන් එකක් තමයි ඔය ගන්න ඕනේ කියලා අරන්. එහෙමද? එහෙනම් මාත් ගිහින් එන්නම්කෝ. කොල්ලෝ එන ගිහින් ඒ කොහෙද බං යන්නේ? කොහෙද බං යන්නේ? උඹලා ඒකත් ගියාම. ඒ උඹලා තාත්තා ෆෝන් එකක් අරන් දුන්නා කිව්වේ බං එහෙ නිවේදමක් දීලා. අපෝ මම ඒක ෆෝන් එකම තමයි ඒක ඩිස්ප්ලේ ගන්න දවසයි පාවිච්චි කරේ. උඹලා තාත්තා එන පොඩියක් ගෙවුවනේ බයපලක්ද මොකද්දෝ කියලා. ඒක ඇපලක් නෙමෙයි බං ඒක පැපලක්ද කොහෙද බං? අඩෝ එහෙම කියන්න එපා බං. අපෝ බං මං මේ ඇපලක් කියලා හිතාන ෆොටෝ ටිකක් ගහගන්න ආවේ. මොන ෆොටෝද බං ඒක ඩිස්ප්ලේ එකක් නෑ. අපෝ බං මම ෆොටෝ ටිකක් ගහගන්න ආවේ. මං යනවා බං ගෙදර. බයි බාබන් ලැබෙන්න යමන් බං.
මේ ආව නාන්න බෑ බං. ඉවලේ කිඹුල්ලුත් ඉන්නවා. උඹට වැවේ යන්න බැරි හින්දා නේද බං උඹ පචේ දාන්නේ. නෑ නෑ බං. යමන්කෝ යමන්කෝ. වැවට යමන් උඹ පචේ දාන්නේ. කිඹුල්ලු ඉන්නවා. යමන් පචේ දාන්න එපා. යමන්කෝ. වැවේ යන්න බැරි නම් බෑ කියහන්. නෑ යන්න පුළුවන් බං. කිඹුල්ලු නෑ යමන් නාන්න. මේ උඹලා දෙන නාගෙන හරි මම යන්නයි. ඒ වගේ මාන ඩයිල් එක ගන්න කැපිලා යන්නමයි හදන්නේ. අපි දෙන්නවත් යමන් බං. මොකද සීයේ එල්ල ඉලානේ මොකද වාපි කරගොද කාමරේ දෙහෙත් ගන්නේ අයියෝ සීයේ මම උඹට බෙහෙත් දන්නවා අපෝලෝ දන්නවද බෙහෙත් දන්නවා මහාන වරේ කොල්ල අයියෝ සීයේ ඔහොම ඉන්නකො මං හදාගෙන ඉන්න මේක බීලා බලන්න සීයේ මොකද මේ සීයේ එනසී අපි Sigat mo daw ko ba? Kate? ඔබ දැන් දෙන්නේ මෙච්චරලා මොකද කරේ ඉඳගන්නේ කොහමද මාර වැඩේ දාතුනේ මං සීයරය කරලා යනකොට සීය ඇඳපලට තෙල් වැඩේ කියලා මං ඉතින් ඒවා ගැන දන්නවනේ මම පුස්සියට ගිහිල්ලා ගත්ත විම් කැටයක් දිය කරලා දුන්නා දැන් තෙලුත් නැහැ සීයක් නැහැ අයියෝ මගේ තාත්තේ අයියෝ